ඉතින් අපි මේ අවස්ථාවේ රැඳී ඉන්නේ ලංකාවේ ගිනිකොන දිග මුහුදු තීරයේ ආරක්ෂක බලකොටු විදිහට නිර්මාණය වෙච්ච ගාලු කොටු පවුරත් එක්ක පෘතුගීසීන් ලංකාවට පැමිණ ලංකාවේ වෙරළබඩ කලාපයේ අත්පත් කර ගැනීමෙන් පසු ක්‍රිස් වර්ෂ 1588 වෙනකොට මෙන්න මේ ගාල්ලේ ආරක්ෂක කොටු පවුර ඉදිකර අවසන් කරා. ඉතින් පසු කාලයේදී ලන්දේස් විසින් මේ බලකොටු අල්ලා ගැනීමෙන් පසු මෙය තවදුරටත් සංවර්ධනය කරමින් ලන්දේසී කොටුව ගාල් කොටු පවුර වැනි නම් වලින් හඳුන්වන තැනට මෙය සංවර්ධනය කරනවා. ඉතින් ලංකාවේ පවතින පෘතුගීසි ලන්දේසි කාලේ ඉදිකරු බලකොටු වලින් තවමත් ආරක්ෂිතව පවතින ඒ වගේම යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් බවට නම් කරන ලද ගාලු කොටු පවුර සංචාරකයන්ගේ දෙස් විදෙස් සංචාරකයන්ගේ නිබඳ ආකර්ෂණයට ලක් වෙන තැනක්. ඉතින් සුන්දර දකුණු ප්‍රදේශයට ගාල්ලට ඔබ පැමිණියොත් ගාලු කොටුව නරඹන්නට ගාලු කොටියේ ඇවිදින්නට අමතක කරන්න එපා. ඒ වගේම මම මතක් කරන්න ඕනේ ලන්දේසින් සිට ලංකාවට පළමුවෙන්ම ගෙන ලද දෙල් පැලය ඔබට මේ ඇතුළට ගියාම දැක් ගන්න පුළුවන්. සිංහලයාගේ කාය බල ශක්තිය පරිහානියට පත් කිරීමේ අරමුණෙන් ලන්දේසින් සිට ලංකාවට ගෙනවිත් පළමුවම රෝපණය කරන ලද දෙල් ගස අපි කතා කරනවා රට දෙල් කියලා. ඒ රට දෙල් පැලය ඔබට රට දෙල් ගසක් විදියට මේ කොටු පවුරෙන් දැක් ගන්න පුළුවන්. ඒ වගේම ලන්දේසී ගෘහ නිර්මාණ ශිල්පය ලන්දේසීන්ගේ ගෘහ භාණ්ඩ මේ ආදී බොහෝ දේ පිළිබඳව මෙන්න මේ ගාලු කොටුව නිරීක්ෂණය කිරීමේදී ඔබට දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔබත් එන්න ගාල්ල පුරවරයට දකුණේදී මේ සුන්දර ගාලු කොටු පවුර දැක බලා ගන්නට කටයුතු කරන්න.